සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිට් සිනමා YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ පටන් ගත්ත මොහොතේ ඉඳලම කුතුහලයේ උපරිමයෙන් තියෙන හිතා ගන්නවත් බැරි අවසානයක් තියෙන සුපිරිම ක්‍රයිම් ත්‍රිලර් ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. ආතිරේ කියන්නේ බුද්ධිවංශ නිලධාරිනියක්. ඉතින් ආතිරේ සිද්ධ වෙනවා සේවා කාලය තුළදී කිසිම දවසක අත්දැකීම් නොලබපු අමුතු විදිහේ දාම ඝාතන සිද්ධියක් ගැන විමර්ශනය කරන්න. ඒ වගේම මේ කාර්ය කියන ඝාතකයා රට ඇතුලේ ලොකු යුද්ධයක් නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඒ ගැන කාර්ය ප්‍රසිද්ධියම නිවේදනය කරලා තමයි මේ හැම ඝාතනයක්ම කරන්නේ. කොහොමුණත් එන්නම මේ සිද්ධිය රටේ මහ ජනතාවගේ ජීවිතවල ලොකු අනතුරක් නිසා ඉහළෙන් ආතිට එන බලපෑමත් ගොඩක් වැඩි. ආති කියන්නේ දක්ෂ නිලධාරිනියක් වුණත් ආතිට මේ සම්බන්ධයෙන් කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි වෙනවා. ඒ අතරේ එන්නම කාර්යයේ මේ ක්‍රියාකලාපයත් එක්කම ආති මේ ප්‍රහේලිකාව ඇතුලේ තව තවත් හිර වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ සුපිරිම් ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. ඔයාලට හිතා ගන්න බැරි අවසානයක් තියෙන ත්‍රිල් එකේ බලන්න පුළුවන් මේ සුපිරිම් ෆිල්ම් එක තමයි 2025 රිලීස් වුණ කයිලන් කියන තමිල් ෆිල්ම් එක. ඉතින් අද මම ඔයාලට කියන්නේ මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව. ආරාධනා කරනවා හැමෝටම ෆිල්ම් එකේ අවසාන විනාඩි වෙනකම් අපිත් එක්කම එකතු වෙලා ඉන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ ඉන්සයිට් සිනමා YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් දැන්ම subscribe කරලා ඊට පැත්තෙන bell icon එක click කරලා තියාගන්න. එහෙනම් දැන් අපි බලමු ඇත්තට මේ කාර්ය කියන දාම ඝාතකයා කවුද? ප්‍රසිද්ධියම නිවේදනය කළා මේ වගේ ඝාතන කරන්න කාර්යයට තියෙන අරමුණ මොකක් වෙන්න පුළුවන්ද? ඒ වගේම කාර්යව අල්ලගන්න ආති මොන වගේ දෙයක් කරයිද? ඉතින් මේ ප්‍රශ්න හැම එකටම උත්තර දැනගන්න අපි යමු ෆිල්ම් එකට. ඉතින් මේ ඉන්නේ සකුන්තලා කියන්නේ නිවුස් channel එක වැඩ කරන ගෑන් ළමෙක්. දවසක් ඔෆිස් එකේ ඉන්න සකුන්තලාට අමුතුදී ඊමේල් එකක් එනවා. ඉතින් මේ මේල් එක දකින සකුන්තලා ඒක එයාගේ බොස්ට පෙන්නනවා. මේ මැසේජ් එක දකින බොසුත් සකුන්තලා වගේම හොඳටම බය වෙනවා. මොකද මේ මේල් එක එවපු කෙනා යුද්ධයක් වෙනුවෙන් තමයි ආරාධනා කරලා තියෙන්නේ. කොහොමවත් මේක හොඳ නිවුස් එකක් නිසා සකුන්තලා බොස්ට කියන්නේ අනිත් channel වලට කලින් මේ නිවුස් එක එයාගේ channel එකේ පබ්ලිෂ් කරමු කියලා. ඉතින් මේ දෙයට බොස්ගේ අවසරයක් ලැබෙන නිසාම සකුන්තලා මේ නිවුස් එක පබ්ලිෂ් කරනවා. ඒ වගේම මේ නිවුස් එක රට පුරාම පැතිරෙන්නේ හැමෝගෙම හිතවල යුද්ධයක බය ඇති කරන ගම. කොහොමවත් මේ නිවුස් එක දකින පොලිස් දෙපාර්තමේන්තුව නිවුස් channel එකේ බොස්ට කතා කරලා කියන්නේ මේ නිවුස් එක නතර කරන්න කියලා. ඒ වගේම මේ අයට ඇවිත් තියෙන මේ මේල් එකේ විස්තරات එක්කම කමිෂනර් හම්බ වෙන්න එන්න කියලාත් ඔෆිසර් කියනවා. මේ නිසා සකුන්තලාට සිද්ධ වෙනවා මේ නිවුස් එක අතරමඟ නතර කරලා දාන්න. ඒ වගේම සකුන්තලාට සිද්ධ වෙනවා මේ සම්බන්ධව කතා කරන්න කමිෂනර් හම්බ වෙන්න යන්නත්. ඊට පස්සේ අපිට පෙන්වන්නේ පහවදා වෙන සිදුවීමක්. වෙනදා වගේම ඔෆිස් එකේ සකුන්තලාට කලින් වගේම මේල් එකක් ඇවිත් තියෙනවා එයා දකිනවා. මේ වතාවේදී සකුන්තලා මේ ගැන කෙලින්ම ඇසිස්ටන්ට් කමිෂනර්ව දැනුවත් කරනවා. ඔය අතරේ සකුන්තලා එයාගේ යාළුවත් එක්ක කොෆි එකක් බොන ගම පොඩි කතාවක් දාගෙන ඉන්නවා. මේ වෙලාවෙත් සකුන්තලාට නොදන්න නම්බර් එකේ කෝල් එකක් එනවා. මේ කෙනා සකුන්තලාට කියන්නේ එයාගේ නම කාරි කියලා. ඒ වගේම කලින් වතාවේ සකුන්තලාට ඊමේල් එකක් එවලා දෙන්නේ මෙයාම තමයි. මේ නිසා ලයින් එකේ ඉන්න සකුන්තලා යාළුවට කියනවා මේ කෝල් එක ට්‍රේස් කරන්න වගේම මේ කෙනා ඇසිස්ටන්ට් කමිෂනර්ව දැනුවත් කරන්න කියලා. ඉතින් මේ වෙලාවේ කාරි සකුන්තලාට කියන්නේ එයා එවුව මැසේජ් එක සකුන්තලා හරියට මිනිස්සු අතරට අරගෙන ගියේ නෑ කියලා. මොකද කාරිගේ අරමුණ වෙන්නේ සකුන්තලාට එවන මැසේජ් එක සකුන්තලා හරහා මිනිස්සු අතරට අරගෙන යන එක. කොහොමවත් කලින් වතාවල් දෙකේදීම සකුන්තලා ඒ දේ මගහැරිය නිසා මේ වතාවේ කාරි හදන්නේ සකුන්තලාට තර්ජනය කළා මේ නිවුස් එක සකුන්තලා හරහාම පබ්ලිෂ් කරන්න. ඉතින් කාරිට සිද්ධ වෙනවා සකුන්තලාගේ අම්මට අනතුරු ඇඟවීමක් කරන්න. මේ නිසා සකුන්තලා කැමැත්තෙන් වුණත් ලයිව් ස්ටුඩියෝ එකට ගිහිල්ලා කාරි කිව්ව මේ නිවුස් එක සමාජගත කරනවා. කාරි කියන විදිහට තව දවස් දෙකකින් නිදහස් යුද්ධයක් රට ඇතුලේ පටන් ගන්නවා. ඉතින් මේ යුද්ධය ගැන සාමාන්‍ය ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගන්න ඕනේ නැහැ කියලා කාරි කියනවා. ඒ වගේම ඒ කාලය ඇතුළත මිනිසුන්ට ප්‍රමාණවත් කෑම බීම සල්ලි ළඟ තියාගන්න කියන එක කාරි කියන්නේ ඒ දවස්වල මිනිසුන්ට ගෙවල් ඇතුළට වෙලා ඉන්න කියලා. ඉතින් සයිබර් සිකියුරිටි එකෙන් කියන්නේ මේ කෝල් එක ට්‍රේස් කරන්න හැදුවත් ඒ දේ කරන්න බෑ කියලා. ඒත් එක මේ නිවුස් එකත් ඉවර වෙන නිසාම සකුන්තලා ඒ වෙලාවෙම එයාගේ අම්මට කතා කරලා බලන්නේ අම්මා හොඳින් ඉන්නවද කියලා. ඉතින් කාරිගේ මේ ආందోලනාත්මක නිවුස් එකත් එක්කම සාමාන්‍ය ජනතාව බයින් මේ ගැන කතා කරන්න පටන් ගන්නවා. ඒ වගේම ස්වදේශ කටයුතු ඇමතිතුමිය මේ ගැන හොයලා බලන්න කමිටුවක් පත් කරගන්නවා. ඉතින් මෙතෙන්ද කියන්නේ මේ වෙනකොට මේ සම්බන්ධව ප්‍රචාරණය වෙන ෆේක් නිවුස් සමාජ මාධ්‍ය ජාලාවලින් ඉවත් කරන්න කටයුතු කරලා තියෙනවා කියලා. ඒ වගේම මේ සිද්ධිය ගැන තවදුරටත් විමර්ශනය කරන්න SP ආතරේව පත් කරන්න මේ කමිටුව තීරණය කරනවා. ඒත් එක්කම අපිට පෙන්වන්නේ ආතිගේ ගෙදර වෙන සිදුවීමක්. ඉතින් මේ වෙලාවේ ආතිව බලන්න මනමාලෙක් ඇවිල්ලා ඉන්නවා. එයාගේ නම තමයි කීරන්. හැබැයි කිරන්ගේ ආච්චි අම්මගේ කතාව නිසාම ආතිගේ දෙමව්පියන් මේ විවාහයට අකමැති වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ නිදහස් යුද්ධය ගැන සාමාන්‍ය ජනතාව අදහස් දක්වන විදිහ. ඉතින් සමහර අය නම් මේ නිවුස් එක ගැන තවමත් දන්නේ නැහැ. ඒ වගේම තවත් සමහර අය නම් හිතන්නේ අවි ආයුධ වලින් කරන යුද්ධයක් කියලා. කොහොමවත් තවමත් කිසිම කෙනෙක්ට කාර්ය කිව්ව මේ යුද්ධය ගැන හරියම අදහසක් නැහැ. ඔය අතරේ අපිට පෙන්නනවා සකුන්තලා ගෙදර සිද්ධ වුණ පිපිරීම ගැන වාර්තාව ඇසිස්ටන්ට් කමිෂනර්ට ලැබෙන විදිහ. ඉතින් මේ පිපිරීම සිද්ධ කරපු කෙනෙක් ගැන කිසිම සාක්ෂියක් මෙයාට හොයාගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි මේ පිපිරීම සිද්ධ වෙලා තියෙන්නේ ඩෙටනේටර් එක ආධාරයෙන් කියලා මේ වාර්තාවේ තියෙනවා. ඒ වගේම ඔෆිසර් මේ ඩෙටනේටර් එකේ බැටරි එකේ විස්තරات හම්බ වෙනවා.
ඊට පස්සේ අපිට පෙන්වන්නේ බුද්ධ්‍යංශ ප්‍රධානියා විසින් ආතර මේ මිෂන් එක බාර දෙන විදිහ. මේ වෙලාවේ ආතර දෙන විස්තරත් එක්කම ආති කියන්නේ සකුන්තලා ගෙදර වුණ පිපිරීම වගේම කාර්යකින් එන කෝල්ස් ගැන තවදුරටත් හොයලා බලන්න කියලා. ඒ වගේම සුදේශ කටයුතු පිළිබඳ ඇමතුමිය මේ මිෂන් එක ගැන අලුත්ම විස්තර මාධ්‍යට ලබා දෙනවා. ඉතින් මෙතනදී මේ අය ජනතාවට කියන්නේ ඉදිරි පැය 48 ඇතුළත මේ ගැන හරි විස්තරයක් ජනතාවට ලබා දෙන්නම් කියලා. ඔය අතරේ ආතික කණ්ඩායමට පුළුවන් වෙනවා සකුන්තලා ගෙදර වුණ පිපිරීමට අදාළ සැකකාරයෙක්ව අල්ලගන්න. ඉතින් මේක නා කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකක් වෙනුවෙන් තමයි මේ දේ කරලා තියෙන්නේ කියලා පොලිසියට කියනවා. ඒ වගේම ඒ වෙනුවෙන් එයාට හවාලා කියලා සංවිධානයකින් මුදල් ලැබිලා තියෙනවා කියලා පොලිසිය දැනගන්නවා. මේ නිසා ඊළඟට මේ අය යන්නේ හවාලා සංවිධානය ගැන හොයන්න. ඒ විස්තරත් එක්ක මෙයාට හවාලා සංවිධානයට සම්බන්ධ අය කිහිප දෙනෙක්ම අල්ලගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ සිදුවීම වෙන අතරතුරේදී එදා රෑ කාටවත්ම හිතා ගන්න බැරි විදිහේ සිදුවීමක් සිද්ධ වෙනවා. තමිල්නාඩුවේ හැම කෙනෙක්ගේම බැංකු account වල තිබුණ මුදල් එක වෙලාවෙම cyber attack එකකින් මංකොල්ල කෑමක් සිද්ධ වෙනවා. හිටි හිටියම මුණ දුන්න මේ සිද්ධිය රජයක් විදිහට හැමෝටම ලොකු අභියෝගයක් වෙනවා. මේ නිසා මාධ්‍ය ඇමති පහවදා උදේම මේ සම්බන්ධව මාධ්‍යට කරුණු ඉදිරිපත් කරනවා. ඉතින් ඇමතුමා කියන්නේ ඉක්මනින්ම මේ සිද්ධිය ගැන ඇමති ප්‍රමුඛ රජයේ ක්‍රියාත්මක වෙලා විසඳනවා කියලා. ඒ වගේම ඒ වෙනුවෙන් සාමාන්‍ය ජනතාවගේ ඉවසීම සහ උදව්ව ගොඩක් වැදගත් වෙන බවත් ඇමතුමා මතක් කරනවා. ඊට පස්සේ මේ ප්‍රශ්නෙට මුහුණ දුන්න හැම බැංකුවම කළමනාකරුවොත් එකතු වෙලා මේ ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම මෙතන ආතිත් ඉන්නවා. ඉතින් මේ හැම බැංකුවම cyber security පාලනය කරන්නේ BAM Security Solution කියලා කම්පැනි එකකින්. හැබැයි එයාගේ තාක්ෂණත් එකම account එක hack කරන එක කරන්න බැරිද කියලා මේ කට්ටිය කතා වෙනවා. කොහොමද මේ සාකච්ඡාවෙන් පස්සේ ආති එයාගේ ටීම් එකත් එක්ක මේ BAM Security Solution කම්පැනි එකට යනවා. මේ කම්පැනි එක ගොඩක් ලොකු කම්පැනි එකක් වුණත් සේවකයන් 27ක් විතරක් වැඩ කරන එක ආතිට පුදුමයක්. කොහොමවත් මෙතන ප්‍රධානියා නම් කියන්නේ එයාලගේ හැම දෙයක්ම කෝඩින් කරලා තියෙන නිසා තමයි සේවකයන් මෙතරම් අඩු කියලා. මේ කතාව අතරතුරදී ආති දකිනවා මෙතන ඉන්න කිරන්ව. මොකද කිරන් වැඩ කරන්නේ මේ කම්පැනි එකම තමයි. ඉතින් මේ නිසා ආති කිරන් එක ටිකක් කතා කරන්න යනවා. හැබැයි මේ වෙලාවේ කිරන් කියන්නේ එයාලගේ තාක්ෂණයත් එක්කම කිසිම කෙනෙක්ට ඒ වගේ සිස්ටම් එකක් හැක් කරන්න අවස්ථාවක් නැහැ කියලා. කොහොම හරි මේ දෙන්නයි කතා වෙන්න තේරෙන්නේ ආති කිරන් ගැන කිරන් ආති ගැන තවමත් කැමැත්තෙන් ඉන්නවා කියලා. ඔය අතරේ මධ්‍යම ඇමති අගමැතිව හම්බ වෙන්න ඇවිත් ඉන්නවා මේ වෙනකොට රටේ තත්ත්වය ගැන කතා කරන්න. ඉතින් මේ සිදුවීම ගැන සාක්ෂියක්වත් තාම හොයාගන්න බැරි වුන නිසා අගමැති මාධ්‍යයට කියන්නේ මේ ගැන විමර්ශනය කරන්න තව දවස් 10ක වගේ කාලයක් ඕන වෙනවා කියලා. ඒ කාලේ ඇතුළත සාමාන්‍ය ජනතාවගේ ඉවසීම ගොඩක් බලාපොරොත්තු වෙනවා කියලා අගමැති තවදුරටත් කියනවා. ඔය අතරේ බුද්ධි අංශයේ ප්‍රධානියා ආතිව හම්බ වෙන්න එනවා. ආතිට මේ මිෂන් එක සම්බන්ධයෙන් කිසිම හෝඩුවාවක් තවමත් හොයාගන්න බැරි වුන නිසා බොස්ටත් හොඳටම තරහ යනවා. ඉතින් ආති කියන විදිහට මේ සිද්ධිය සාමාන්‍ය දෙයක් නෙවෙයි නිසා එයාලට මේක ටිකක් හොයන්න කල් ඕනේ කියලා බොස්ට පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ආතිගේ ටීම් එකේ වැඩ කරන සෝෆිට කාර්යකින් කෝල් එකක් එන විදිහ. ඒත් එක්කම සෝෆි එයාගේ ඔෆිස් එකට මේ ගැන පණිවිඩය දෙනවා කෝල් එක ටැප් කරන්න කියලා. මේ වෙලාවේ කාර්ය සෝෆිට කියන්නේ මානව සම්පත් සංවර්ධන අමාත්‍ය වෙන චෙල්ලයි වර්ධරාජම් එක්ක එයාට කතා කරන්න ඕනේ කියලා. එතෙන්දී කාර්ය එයාට ඕන දේ කියන්නම් කියලා කියනවා. ඉතින් කාර්ය මේ වෙලාවේ ඒ වෙනුවෙන් තෝරගන්නේ සකුන්තලාගේ නිවුස් channel එක. ඒ නිසා චෙල්ලයි බැඩම්ට රෑ 7 වෙනකොට ෆෝන් එකත් අරගෙන ස්ටුඩියෝ එකට එන්න කියලා කාර්ය සෝෆිට කියනවා. මේ කෝල් එකෙන් පස්සේ ආති හිතනවා කාර්ය ටාගට් කරන්නේ ගෑනු කට්ටිය විතරයි කියලා. කොහොමනත් ආති සූදානම් වෙන්නේ 7ට කාර්යගෙන් එන කෝල් එක ට්‍රේස් කරලා කාර්ය ඉන්න තැන ගැන හොයාගන්න. ඊට පස්සේ අපිට පෙන්නන්නේ චෙල්ලයි මැඩම් හරියටම 7 වෙනකොට ස්ටුඩියෝ එකට ඇවිත් ඉන්න විදිහ. ඉතින් මේ වෙලාවෙම කාර්යගෙනුත් කෝල් එකක් එනවා. මේ කෝල් එක ආන්සර් කරන චෙල්ලයි කාර්යත් එක්ක කතා කරන දේවල් මේකට මුළු රටම බලාගෙන තමයි ඉන්නේ. ඉතින් කාර්ය මේ වෙලාවේ පෙන්නලා දෙන්නේ රටේ සල්ලිකාර මිනිස්සු දුප්පත් මිනිහව පාගලා දාන්නේ කොහොමද කියන එක. අවුරුදු ගාණක් දුක් මහන්සියෙන් සාධාරණව උපය ගන්න උත්සාහ කරත් කිසිම දවසක රජයෙන්වත් ධනවත් මිනිස්සෙක්වත් දුප්පත් මිනිසෙට උඩට එන්න අත දෙන්නේ නැහැ කියලා. සල්ලි විතරක් නෙමෙයි මේ අහිංසක මිනිස්සුන්ගේ ශ්‍රමය පවා හුරා කණ එක ගැන කාර්ය මේ වෙලාවේ කතා කරනවා. ඉතින් හැමදාම දුප්පත් මිනිසයා ධනවතාගේ සේවකයෙක් වගේ තමයි ජීවත් වෙන්නේ කියලා කාර්ය කියනවා. කාර්යගේ මේ කෝල් එක අතරතුරේදී ආතිගේ ටීම් එකට පුළුවන් වෙනවා මේ කෝල් එකේ ලොකේෂන් එක හොයාගන්න. ඒ වෙලාවේ ආති එතනට කීප දෙනෙක් පිටත් කරලා යවනවා. ඒත් ඉතින් මේ අය යන තැන සිකියුරිටි ඔෆිසර් කෙනෙක් කෝල් එකේ ඉන්න විදිහ මේ කට්ටිය දකිනවා. මේ සිදුවීමත් එක්කම ආති එයාගේ ටීම් එකත් එක්ක කල්පනා කරන්නේ එන්නෙම සංකීර්ණ වෙන මේ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියලා. ඔය අතරේ සෝෆි කියන්නේ එයාට මේ කෝල් එක ගැන කීප තැනකම සිග්නල් ඇවිත් තියෙනවා කියලා. ඒ අතරේ ආතිගේ ඔෆිස් එකත් මේත් එක්කම තියෙනවා කියලා සෝෆි කියනවා. මේ අතරේ කිරණුත් මහන්සිනවා මේ සිද්ධිය පිටිපස්සේ ඉන්නේ කවුද කියලා හොයාගන්න. කොහොම හරි කිරන්ගේ දැනුම පාවිච්චි කරලා මේ ගැන හොයාගන්න කිරන්ට පුළුවන් වෙනවා. ඒත් එක්කම ආතිව හම්බ වෙන එන කිරන් කියන්නේ ATM manufacture company එකක් වෙන Aurora කියන company එක කියලා. මේ company එක තමයි 80%ක්ම වගේ ඉන්දියාවේ sales and service කරන්නේ. ඉතින් මේ අය ATM machine 51කම nano chip වගේක් set කරලා තියෙනවා කියලා කිරන් කියනවා. මේ නිසා ආති Aurora company එකේ කීප දෙනෙක්ම දරුණු විදිහට ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. හැබැයි මේ අය නම් කියන්නේ එයාටත් මේ වැඩේ කෙනෙක් බාර දුන්න නිසා ඒ දේ කරා කියලා. ඉතින් ඒ වෙනුවෙන් මෙයට ලක්ෂ 20ක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේ මේ වැඩේ බාර නොකර පැහැර හැරියොත් මුළු පවුලම ඝාතනය කරනවා කියලා මේ කෙනා කියලා තියෙනවා.
හැබැයි මෙයාට වැඩේ බාර දුන්න කෙනා ගැන කිසිම විස්තරයක් මේ කට්ටිය දන්නෙත් නැහැ. කොහොම හරි මෙයාගෙන් ලැබුණ තොරතුරත් එක්කම ආති කිරන් වගේම තවත් ටීම් එකක දෙන්නෙක් මේ ගැන වැඩිදුර විමර්ශනය කරන්න යනවා. මේ අතරතුරේදී තමයි කාර්යයෙන් කිරන්ට කෝල් එකක් එන්නේ. ඉතින් මේ වෙනකොටත් කාර්ය කියන්නේ එයා මේ දිහා බලාගෙන ඉන්නේ කියලා. ඒ වගේ මේ අය ඉන්න තැන කවුද ඉන්නේ කියන දේ කාර්ය හරියටම කියනවා. ඒත් එකම කාර්ය ආතිට කියන්නේ එයා ඉන්නේ ආතිගේ කාර්යකට ඉස්සරහින් කියලා. හැබැයි ආතිගේ කාර්යකට ඉස්සරහින් තියෙන ඇම්බියුලන්ස් එකක් නිසා ආතිටත් හිතාගන්න බෑ මේ සිද්ධ වෙන්න යන්නේ මොකක්ද කියලා. මේ වෙලාවේ ආති දිගින් දිගටම හිතන්නේ එයාට මේ විමර්ශනයේ අතරතුරේදී මොනවා හරි දෙයක් මග ඇරලා තියෙනවා කියලා. මොකද මේ වෙනකම් මෙයාට කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි වුණ නිසා. කොහොමවත් ආතිගේ බොස් ආයමත් එයාගෙන් මේ සම්බන්ධව අප්ඩේට් එකක් ගන්න එනවා. ඒත් ඉතින් ආති තවමත් පටන් ගත්ත තැනින් ටිකක්වත් ඉස්සරහට ඇවිත් නෑ කියලා බොස් දැනගන්නවා. ඔය අතරේ කිරන් කියන්නේ එයාට මේ දේවල් දිහා බැලුවම තේරෙන්නේ මේක අසාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක්ගේ වැඩක් වගේ කියලා. මොකද මේ හැමදේම පැටර්න් එකක් විදිහට තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා කිරන් අනුමාන කරන්නේ මේ දේ කරන්නේ ක්‍රිප්ටෝ ගැපර් කෙනෙක් කියලා. මේ කතාවත් එක්කම ආතිගේ බොස් කියන්නේ එයා දන්න දක්ෂ ක්‍රිප්ටෝ ගැපර් කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් එයාගේ මේ විමර්ශන වලට උදව්වක් ගන්න පුළුවන් කියන බොස් එයාව ආතිට අඳුනලා දෙනවා. මේ වෙනකම්ම කාර්ය සම්බන්ධතා පැවැත්වුව සකුන්තලා, සෝෆි, චෙල්ලායි, කීරන්, පූර්ණම් වගේ අය ගැන විස්තර ආති මේ ක්‍රිප්ටෝ ගැපට කියනවා. මේ වෙලාවේ ආතිටත් වෙන කිසිම කෙනෙක්ටවත් හිතාගන්න බෑ මේ අය කාර්යත් එක්ක එකිනෙකට සම්බන්ධ වෙන්න තියෙන පොදු සාධකය මොකක්ද කියලා. ඉතින් මේ නම් දිහා බලන මේ ක්‍රිප්ටෝ ගැප නම් කියන්නේ මේ නම් වලට එකිනෙකාට ගැලපෙන සම්බන්ධයක් තියෙනවා කියලා. මොකද මේ හැම කෙනෙක්ගේම නම් රටේ බිහිවුණ ගණිතඥයන්ගේ නම් වලට සමානකමක් තියෙනවා කියලා මේ කෙනා කියනවා. ඒ වගේම මේ කෙනා ගණිතයට ගොඩක් ආදරය කරන කෙනෙක් වගේම ගණිතයත් එක්ක එදිනෙදා වැඩ දාන අති දක්ෂයෙක්ගේ වැඩක් කියලා මේ කෙනා කියනවා. ඒ විතරක් නෙමෙයි ආති මේ හොයන කෙනා හැක් කරන්න පාවිච්චි කරලා තියෙන්නේ ක්වොන්ටම් කම්පියුටර් එකක් කියලා මේ කට්ටිය නිගමනයට එනවා. මේ සාකච්ඡාවෙන් පස්සේ ආති එයාගේ ටීම් එකත් එක්කම ඔෆිස් එකේ ඉන්න විදිය දැන් අපිට පෙන්නනවා. ඉතින් මේ වෙලාවෙම සෝෆිට කාර්යයෙන් තවත් කෝල් එකක් එනවා. මේ මිෂන් එකත් එක්කම හැමෝටම අමතක කරලා තිබුණ සෝෆිගේ බර්ත්ඩේ එකට කාර්ය තමයි මුලින්ම විශ් කරන්නේ. කොහොමවත් කාර්ය මේ වෙලාවේ කියන්නේ රජේ එයාගේ ඉල්ලුම ඉටු කරන පාටක් නැහැ කියලා. ඒ නිසාම කාර්ය මේ හැමෝටම අනතුරු අඟවනවා දවස් දෙකකින් ඉන්දියාවේ හොඳම ව්‍යාපාරිකයන් 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මරලා දානවා කියලා. ඒ වගේම ඒ පුද්ගලයා ආතිට බේරගන්න පුළුවන් වුණොත් කාර්ය යටත් වෙනවා කියලාත් මේ වෙලාවේ කියනවා. එහෙම කියන කාර්ය මේ වෙලාවේ කෝල් එකක් කට් කරලා දානවා. ඉතින් මේකට ලැබුණ තොරතුරුත් එක්කම ආති නම් කියන්නේ ක්වොන්ටම් කම්පියුටර් එකක් තියන්න ලොකු ඉඩක් වගේම බලයක් ඕන කරනවා කියලා. ඒ නිසා ඒ පැත්තේ ඒ වගේ තැන් තියනවාද කියලා හොයලා බලන්න කියලා ආති මෙයාට අණ කරනවා. ඒ වගේම ලොකු IT කම්පැනි එකක් සහ ඉන්ජිනියරින් කම්පැනි එකක් ගැන විශේෂයෙන්ම හොයලා බලන්න කියලා ආති කියනවා. ඒ විතරක් නෙමෙයි ක්වොන්ටම් කම්පියුටර්ස් ගැන ප්‍රොජෙක්ට් කරපු තීසිස් ගැනත් හොයලා බලන්න ආති අමතක කරන්නේ නැහැ. ඔය අතරේ අවධානමක් තියෙන ව්‍යාපාරිකයන්ට ආරක්ෂාව සපයන වගකීම ආතිගේ බොස් බාර ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ආති එයාගේ ඔෆිසර් කෙනෙක් එක්ක IT ලෙක්චරර් කෙනෙක් හම්බ වෙන්න ගිහින් ඉන්න විදිහ. ඉතින් මේ කෙනාව ආතිට හම්බ වෙන්න පුළුවන් වෙන්නේ ක්‍රිප්ටෝ ගැප අඳුරුම්කම නිසා. කොහොම හරි මේ ලෙක්චරර්ට මතක් වෙනවා මීට අවුරුදු කිහිපයකට කලින් ක්වොන්ටම් කම්පියුටර් එකක් හදන්න ආසාවෙන් හිටපු ශිෂ්‍යයෙක් මේ කොලෙජ් එකේ ඉගෙන ගත්තා කියලා. එයාගේ නම තමයි කන්දසාමි. මේ ලෙක්චරර් කියන විදිහට කන්දසාමි කියන්නේ ගොඩක් හොඳ කෙනෙක් වගේම ඉගෙන ගන්න ගොඩක් දක්ෂ කෙනෙක්. හැබැයි එයාගේ පවුලේ නිතරම තිබුණු ප්‍රශ්න නිසාම කන්දසාමි එයාගේ උසස් අධ්‍යාපනය අතරමඟ නතර කරලා දාලා තියෙනවා. මේ ප්‍රශ්නත් එක්කම අවසානයේ කන්දසාමි සිදිවි හානි කරගෙන තියෙනවා කියලා ආති මේ කෙනාගේ දැනගන්නවා. ඒ වගේම ආති කන්දසාමිගේ යාළුවා හොයාගෙන එයාගෙනුත් කන්දසාමි ගැන විස්තර අහලා දැනගන්නවා. එතනින් පස්සේ තවදුරටත් විස්තර දැනගන්න ආති යනවා කන්දසාමිගේ මාමා කෙනෙක්ව හම්බ වෙන්න. කන්දසාමිගේ මාමා කියන විදිහට දවසක් කන්දසාමිගේ අයියාව පොලිසියෙන් අරගෙන යනවා. ඒ වෙනකොට කන්දසාමිගේ අයියාගේ බිරිඳ මාස 9ක ගැබිනියා. මේ අය මේ කරගෙන යන වෙලදාම නිසාම ඇතුණු ප්‍රශ්නයකට තමයි මේකට අයියාව පොලිසියෙන් අරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ හේතුවත් එක්කම ලැජ්ජාවට පත් වෙන කන්දසාමිගේ මුළු පවුලම වසබීලා සිද්ධවි හානි කර ගන්නවා. මේ සිදුවීම දකින නිදහස් වෙලා ගෙදර එන කන්දසාමිගේ අයියා හිතාගන්නවත් බැරි තරම් මානසික පීඩාවට ලක් වෙනවා. මේ නිසා ආතිට ඕන වෙනවා කන්දසාමිගේ අයියව අත්අඩංගුවට ගත්ත ඉන්ස්පෙක්ටර්ව හම්බ වෙන්න. ඒත් මීට දවස් 3කට කලින් ඒ ඉන්ස්පෙක්ටර් විදුලි කාන්දුවකින් මැරිලා කියලා ආතිට දැනගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම ආති යන්නේ මේ ඉන්ස්පෙක්ටර්ගේ ඝාතනය ගැන දැනගන්න. ඉතින් එදා ඉන්ස්පෙක්ටර්ට ආව කෝල් එක නිසා ඉන්ස්පෙක්ටර් ඇපාර්ට්මන්ට් එකෙන් එළියට එනවා. ඒත් එක්කම මේ ඉන්ස්පෙක්ටර්ව ලේසර් කිරණකින් ස්කෑන් වෙනවා. ඉතින් මේ කෝල් එකේ ඉන්න කෙනා කියන විදිහට මේ ලේසර් කිරණ හරහා එන ඉන්ස්පෙක්ටර් ඊළඟට එන්නේ විදුලි සෝපානයේ දොර ළඟට. මේ දොර අල්ලනවත් එක්කම තමයි මේ දොර හරහා එන විදුලිය නිසා ඉන්ස්පෙක්ටර් ඒ මොහොතේම ජීවිතක්ෂයට පත් වෙන්නේ. මේ විදිහටම කන්දසාමිගේ අයියාගේ සිද්ධියට සම්බන්ධ තවත් ඔෆිසර් කෙනෙක් මැෂින් එකක් ක්‍රියා විරහිත වෙලා හොස්පිටල් එකේදී මිය ගිහිල්ලා තියෙනවා. කොහොමවත් ආතිට දැන් ඉතුරුලා තියෙන තවත් එක ඔෆිසර් කෙනෙක්ගෙන් විස්තර දැනගන්න විතරයි. මේ නිසා ආති ඒ ඔෆිසර් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මේ කෙනා කියන්නේ කන්දසාමිගේ පවුලට මෙහෙම වෙන්න හේතුව ග්‍රේට් සුපර් මාකට් එකේ මැනේජර් රංගචාරි නිසා කියලා. ඒත් එකම අපිව එක්කගෙන යන කතාවේ අතීතයට. ඉතින් දවසක් වෙළඳ සංගමේ අය කන්දසාමිගේ අයියව හම්බ වෙන්න එනවා. මේ වෙලාවේ කන්දසාමි දකිනවා අයියා ලොකු ප්‍රශ්නයක ඉන්න විදිහ. ඉතින් බිස්නස් එකේ ප්‍රශ්න නිසාම කන්දසාමි එයාගේ අයියට ඇප් එකක් හදලා දෙනවා. මේ ඇප් එක හරහා කරන මිලදී ගැනීම වලට අමතරව 105ක වට්ටමකුත් දෙනවා. ඉතින් මේ නිසා දවසින් දවසම කන්දසාමිගේ අයියාගේ බිස්නස් වැඩි වෙන්න පටන් ගන්නවා.
කොහොම හරි මේ හේතුවත් එක්කම ග්‍රේට් සුපර් මාකට් එක එන්නම පාඩු ලබන්න පටන් ගන්නවා. මේ නිසා ග්‍රේට් සුපර් මාකට් එකේ CEO ඒරියා මැනේජර් රංගචාරිට කතා කරලා මේ ගැන අහනවා. ඉතින් රංගචාරි කන්දසාමිගේ ඇප් එක ගැන එයාගේ බොස්ට කියනවා. හොඳටම කේන්තියෙන් ඉන්න බොස් කියන්නේ එයාට මොන හේතුවකින් හරි ලාභ වැඩි කරලා ඕනේ කියලා. ඉතින් මේ නිසා අපහසුතාවයට පත්වන රංගචාරි තීරණය කරනවා කන්දසාමිගේ අයියව මේ වෙළඳාමෙන් අයින් කරලා දාන්න. ඒ නිසා ගබඩාවේ තිබුණ කල්ලිකු තුන කිරි පැකට් තොගයක් කන්දසාමිගේ අයියයි කඩේට යවන්න කියලා රංගචාරි කියනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන නිසාම රංගචාරි එයාගේ හිතවත් මේ ඔෆිසර්ලාගෙන් උදව් අරගෙන තියෙනවා. කොහොමනත් කල්ලිකු තුන කිරි පැකට් අලවිය නිසාම ඒව පාවිච්චි කරපු ළමයි කීප දෙනෙක්ම අසාධ්‍ය වෙනවා. මේ නිසා තමයි පොලිසිය කන්දසාමිගේ අයියව අත්අඩංගුවට අරගන්නේ. ඒ වගේ මේ හේතුවත් එක්කම කන්දසාමිගේ මුළු පවුලම සමාජයෙන් අවමානයට ලක් වෙනවා. ඉතින් ඒ දේ දරා ගන්න බැරි නිසා තමයි මුළු පවුලම වසබීලා සීතවි හානි කරගෙන තියෙන්නේ. මේ කතාවත් එක්කම ආති නිගමනයට එනවා කාරි ටාගට් කරන ව්‍යාපාරිකා මේ ග්‍රේට් සුපර් මාකට් එකේ CEO කියලා. මේ නිසා ආති එයාගේ බොස්ට කියනවා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නැති තැනක එයාව ආරක්ෂාව සපයන්න කියලා. ඔය අතරේ ආතිව හම්බ වෙන්න කන්දසාමිගේ හිටපු බිරිඳ ඇවිල්ලා ඉන්නවා. මේ දෙන්නගේ ආදර කතාව පටන් ගන්න ඉස්කෝලේ කාලේ ධම්මයි. කොහොමනත් කන්දසාමිගේ බිරිඳගේ ගෙදරින් තිබුණු අකමැත්තත් එක්කම තමයි මේ දෙන්න විවාහ වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ආති මේ කෙනාගෙන් දැනගන්නවා කන්දසාමිගේ රෝල් මොඩල් එක උනේ නිකොලා ටෙස්ලා කියන ලෝක ප්‍රකට ඉංජිනේරුවරයා කියලා. ඒ වගේම කන්දසාමි පොඩි කාලේ ඉඳලම ගන්තේර ගොඩක් දක්ෂ කෙනෙක් කියලාත් කන්දසාමිගේ බිරිඳ කියනවා. ඉතින් කන්දසාමි වගේම එයාගේ බිරිඳ ඉගෙන ගන්න කාලේ ගණිතය ඉගෙන ගන්න ගිහිල්ලා තියෙන්නේ චන්ද්‍රසේකර කියන සර් ළඟට. මේ චන්ද්‍රසේකර කියන්නේ ඕනම අමාරු ගැටලුවක් හරිම පහසුවෙන් ලේසියෙන් උගන්වන අතිදක්ෂ ගුරුවරයෙක්. මේ නිසාම ගොඩක් පොඩි ළමයාගේ ඉඳලම උසස් අධ්‍යාපනය හදාරන අය පවා චන්ද්‍රසේකරගෙන් තමයි ගණිතයේ සම්බන්ධ දේවල් ඉගෙනගෙන තියෙන්නේ. කොහොම හරි කන්දසාමි සේදිවි නසා ගන්න කලින් අන්තිම කෝල් එක අරගෙන තියෙන්නේ මේ චන්ද්‍රසේකර සර්ට. ඉතින් ගෙදර අය කිසිම වරදක් නොකර සල්ලිකාර මිනිසුන්ගේ බලය ධනෙ ඉස්සරහා ඒ අහිංසක මිනිසුන්ගේ ජීවිත නැති වුණා එක වෙනුවෙන් කන්දසාමි කොයිතරම් මහන්සි වුණත් එයාට යුක්තිය ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙනවා. මේ දේත් එක කන්දසාමිට තේරුම් යනවා සමාජයේ පොහොසත් දුප්පත් කුල ભેද වර්ණ ભેදත් එක්ක නැති බැරි මනුස්සයට හැමදාම ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ සල්ලිකාර මනුස්සුන්ගේ දෙපා ළඟ වැටලා කියලා. ඉතින් මේ හැමදේත් එක්කම හෙම්බත් වෙලා පවුලේ අයත් නැතුව දුකෙන් විඳවන කන්දසාමි කෝල් එක අතරතුරේම එල්ලිලා මැරෙනවා. ඉතින් මේ කතාව අහන ආතිට ඕන වෙනවා මේ චන්ද්‍රසේකර සර්ව හම්බ වෙන්න යන්න. ඒ නිසා ආති කන්දසාමිගේ බිරිඳත් එක්කම චන්ද්‍රසේකරගේ ගෙදරට යනවා. ඒත් එක්කම තමයි ආතිට එයාගේ බොස්ගෙන් කෝල් එකක් එන්නේ. මොකද මේකට මේ මිෂන් එකට ආතිට ලැබිලා තියෙන කාලය ඉවර නිසා. ඒ දැටමත් කාර්යය ඉන්න තැන ගැන දන්න නිසාම එයාගේ බොස්ගෙන් තවත් විනාඩි 30ක කාලයක් ඉල්ල ගන්නවා. හැබැයි ගෙදර ඇතුළට යන ආති චන්ද්‍රසේකරගේ බිරිඳගෙන් දැනගන්නවා මිට දවස් 5කට කලින් චන්ද්‍රසේකර මැරුණා කියලා. මේ නිසා ආතිට දැනෙනවා එයා මේ ප්‍රශ්නේ ඇතුළෙම ආයමත් හිර වුණා වගේ කියලා. කොහොමවත් මේ අය චන්ද්‍රසේකරගේ බිරිඳගේ අවසරයත් එක්කම චන්ද්‍රසේකරගේ කාමරේ බලන්න එනවා. මේ සිද්ධිය සම්බන්ධව මොනියම් හෝ හෝඩුවාවක් මෙතනින් හොයාගන්න අරමුණෙන් ආතියාගේ ටීම් එකේ අනිත් අයටත් මෙතනට එන්න කියලා කියනවා. මේ වෙලාවේ ආතියාගේ ටීම් එකත් එක්කම චන්ද්‍රසේකරගේ මුළු කාමරේම හෙව්වත් කිසිම සාක්ෂියක් මෙයාට හොයාගන්න ලැබෙන්නේ නැහැ. මේ නිසා හෙම්බත් වෙලා ඉන්න ආතර චන්ද්‍රසේකරව බලා ගන්න ඉන්න හෙදියකින් තේකකුත් ලැබෙනවා. ඔය අතරතුරදී හෙදියගේ බැච් එක දකින ආතර මතක් වෙනවා කිරන්ගේ ෆෝන් එකෙන් කාර්ය කතා කරපු වෙලාවේ එයාගේ ඉස්සරහා තිබුණත් මේ හොස්පිටල් එකට අයිති ගිලන් රථයක් කියලා. මොකද ඒ වෙලාවේ කාරි ආතර කිව්වා කාරි ආතිගේ ඉස්සරහින්ම වගේම එයා ආතික දිහා බලන් ඉන්නවා කියලා. ඒත් එක මේ අන්නයි හොස්පිටල් එකක් මේ සිද්ධියට මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා හිතන ආති ඊට පස්සේ කෙලින්ම යන්නේ අන්නයි හොස්පිටල් එකට. මේ හොස්පිටල් එකට යන ආති දැනගන්නවා චන්ද්‍රසේකරව බලාගෙන තියෙන්නේ මේ හොස්පිටල් එකේ MD කියලා. ඒ වගේම ડોක්ටර් අවුරුදු ගාණක්ම චන්ද්‍රසේකරට ගොඩක් හිතවත්ව ඉඳලා තියෙනවා. මොකද චන්ද්‍රසේකර අවුරුදු 6ක් තිස්සම මේ හොස්පිටල් එකෙන් තමයි ප්‍රතිකාර අරගෙන තියෙන්නේ. ඒ අතරතුරේදී තමයි චන්ද්‍රසේකර ක්වොන්ටම් කම්පියුටර් එකක් හොස්පිටල් එකේ හදලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ડોක්ටර්ත් ආතිට කියන්නේ මේ කාර්යයෙන් එයාලව බේර ගන්න කියලා. එහෙම කියන ආති කාර්යව හම්බ වෙන්න යන පිටත් වෙනවා. ඒත් එකම ડોක්ටර් ආතිට කියන්නේ කාර්යගේ අවසරය ලැබෙනවා නම් විතරක් කාර්යගේ කාමරයට ඇතුල් වෙන්න කියලා. කාර්යගේ කාමරය ළඟට යන ආතිට කාර්ය කියන්නේ ආති ඉවෙනකොටත් පරක්කුයි කියලා. මොකද කාර්ය මේනකොටත් CEO මැරුවා කියලා කියනවා. ඒත් එක තමයි ආතිට එයාගේ බොස්ගෙන් කෝල් එකක් එන්නේ. ඉතින් මේ වෙලාවෙම බොස් ග්‍රේට් සුපර් මාකට් එකේ CEOට සම්පූර්ණ ආරක්ෂාව සපයලා තමයි තියෙන්නේ. හැබැයි ඒ වෙලාවෙම CEOට එයාගේ බිරිඳගෙන් කෝල් එකක් එන නිසා ආරක්ෂකෙන් එපා කිව්වත් CEO මේ කෝල් එක ආන්සර් කරනවා. ඒත් එකම සිද්ධ වෙන විදුලි කාන්දුවකින් මේ CEOත් මැරලා යනවා. ඔය අතරතුරේදී ආතිට අවසර ලැබෙනවා කාර්යගේ කාමරයට ඇතුල් වෙන්න. ඉතින් මේ වෙලාවේ ආති දකිනවා මේ කාමරය සම්පූර්ණයෙන්ම හිස් කියලා. මොකද කාර්ය කියන්නේ මිනිස්සෙක් නෙවෙයි නිසා. ඇත්තට මේ කාර්ය කියන්නේ 7 වෙනි පරම්පරාවේ AI සිස්ටම් එකක්. AI කිව්වම අද වෙනකොට නොදන්න කෙනෙක් නැහැනේ. ඉතින් මේ කාර්යගේ වොයිස් එක හැර කාර්යව හැබැයින් දකින්න කිසිම අවස්ථාවක් නැහැ. කොහොමවත් කන්දසාමි තමයි මේ AI එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ උදව්වෙන් චන්ද්‍රසේකර සර් තමයි මේ තැනට කාර්යව වැඩ දියුණු කරලා තියෙන්නේ. කාර්ය මේ විදිහට කිසිම මිනිස්සෙකුගේ උදව් නැතුව මිනිසුන්ව මරුවේ කොහොමද කියලා ආති අහනවා. ඉතින් කාර්යක ටාගට් එක වුණ හැම කෙනෙක්ම විස්තර කාර්ය අරගෙන තින්නේ සෝෂල් මීඩියා වලින්. ඒ විතර සෝෂල් මීඩියා දාන හැම විස්තරයකින්ම කාර්ය එයාට ඕන ටාගට් එක ට්‍රේස් කරලා තියෙනවා.
ඒ විතරක් නෙමෙයි කාරිට ගවර්න්මන්ට් වෙබ්සයිට් වල ඇක්සස් තියෙනවා කියලා කාරි කියනවා. මේ හැම දෙයකින්ම පුදුම වෙලා ඉන්න ආති කාරිගෙන් අහන්නේ චන්ද්‍රසේකර හැදුව ක්වන්ටම් කම්පියුටර් එක කොහෙද තියෙන්නේ කියලා. ඒත් එක්කම තමයි එතන තියෙන දොරක් ස්වයංක්‍රීයව ඇරෙන්නේ. ඉතින් ආති මේ වෙලාවේ දකින්න ලෝකේ පළවෙනි ක්වන්ටම් කම්පියුටර් එක. කොහොමුණත් චන්ද්‍රසේකරගේ ප්‍රෝග්‍රෑම් කිරීමට අනුව චන්ද්‍රසේකරට ඕනේ කාරිලාව කන්දසාමිට යුක්තිය ඉෂ්ට කරන්න. ඉතින් මේ වෙනකොටත් ඒක සාර්ථක නිසා කාරි මේ වෙලාවේ ආතියට කියන්නේ මේ ක්වන්ටම් කම්පියුටර් එක චන්ද්‍රසේකරගේ මතයට අනුව කිසිම වැරදි වැදකට භාවිතා කරන්නේ නැහැ කියලා. කන්දසාමිට යුක්තිය ඉෂ්ට කරනවා වගේම කන්දසාමිට ඕනේ වුණා කාරිලාව පොඩි වෙලෙන්දන්ව ආරක්ෂා කරගන්න. මේ නිසා රජය ඒ ගැන සැලකිලිමත් වෙනවද කියන එක ගැන කාරි බලාගෙන ඉන්න කියලා ආතිට කියනවා. එහෙම කියන කාරි ආතිගේ අවංක රාජකාරිය වෙනුවෙන් ආතිට ආචාර කරනවා. ඉතින් ඒත් එක්කව තමයි මේ සුපිරිම් ෆිල්ම් එකේ කතාවත් මෙතනින් ඉවර වෙන්නේ. ඉතින් මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේම සුපිරිම් ෆිල්ම් එකකින් ඉක්මනින් මුණ ගැහෙමු. We will meet again.